ළඟ ඉන සිංහල අලුත් අවුරුද්දට කිරිබත් එහෙම කන්න චිලි පේස්ට් එකක් හදාගමුද? ඉතින් මේක හදාගන්න තක්කාලි සෝස් එහෙම මොකුත් ඕනේ නැහැ. වැඩි වැඩ නැහැ, වියදම් අඩුයි. ඉතින් ඒ නිසා ඉක්මනට මේක හදාගෙන රෙසිපිය බලන්න වීඩියෝ එකට යන්. ඉතින් මම මදුෂි රාජපක්ෂ මගේ channel එක subscribe කරගෙනම මේ පැත්තට එන්න කියලා ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඉතින් කැලමරි 100ක් මෙන්න මේ විදිහට මම අරන් තියෙනවා. ඊට පස්සේ කූනිසු ග්‍රෑම් 70ක් විතර අරන් තියෙනවා. මම හොඳට සෝදලා පොඩක් වේලලා ගන්න. ඊට පස්සේ රතු ලුණු ටිකක් අරන් තියෙනවා. එයාට රට ලුණුත් ගන්න පුළුවන්. කරපිංචිත් එක කරපිංචා, ඉඟුරු සුදු ලුණු දෙක. ඉඟුරු මං හොඳට තලාගෙන අරගෙන තියෙනවා. ඊට පස්සේ අපිට විශේෂයෙන්ම ඕන වෙනවා මෙන්න මේ වගේ සියඹලට 4ක් විතර. මේක අනිවාර්යයි යාළුවනේ. ඊට පස්සේ සීනි චුට්ටක් අපිට උවමනා වෙනවා. ඊට පස්සේ තෙල් උවමනා වෙනවා. බැද ගන්න. අපි තක්කාලි සෝස් දාන්නේ නැහනේ. අපි ඉතින් ගෙදරම තමයි සියඹල වලින් සෝස් එකක් හදාගන්නේ. දැන් තෙල් චුට්ටක් ලිපේ තියලා ඒක රත් වෙනකන් මං අර සියඹලට 4ට සීනි තේ හැඳි දෙක එකතු කර ගන්නවා. පුරවල තේ හැඳි දෙකක් හොඳේ. වැඩි වුණාට කමන්නේ අඩු වෙන්න බෑ. ඊට පස්සේ මද රස්නේ වතුර ටිකක් දාලා ඒක චුට්ටක් කවලම් කරගෙන අපි මේක සෝස් එකක් වගේ හදා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට හොඳට මේක කවලම් කරගෙන ඇට ටික අයින් කරගෙන ඒක ඔයාලා ලෑස්ති කර ගන්න. ඊට පස්සේ තෙල් ටික රත් වෙලා දැන් අපි ඉඟුරු සුදු ලුණු දෙක අපි මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා. එකතු කරගෙන හොඳට ඒක චුට්ටක් කවලම් කර ගන්න ඕනේ රන්වන් පැහැයට එනකන්. මෙන්න මේ විදිහට එකතු කරගෙන ඊට පස්සේ අපි රතු ලුණු ටික එකතු කර ගන්නවා. ඊට පස්සේ කරපිංච ටික දා ගන්නවා. මෙන්න මේ විදිහට ඒකත් හොඳට කවලම් කර ගන්නවා. ඊට පස්සේ ඒක චුට්ටක් මැල වෙනකොට අපි එකතු කර ගන්නවා අපේ කූනිස්සෝ ටික. ඉතින් මේ කූනිස්සෝ ටික චුට්ටක් මැල වෙන්න ඕනේ රන්වන් පාට වගේ වෙනකන්. ඊට පස්සේ තමයි අපි ඔන්න කෑලි මිරිස් ටික එකතු කර ගන්න. ඔන්න කෑලි මිරිස් එකතු කර ගන්න වෙලාව ග්‍රෑම් 100කින් හදාගත්තාම ගොඩක් දවස් තියාගෙන කන්න පුළුවන්. මොකද මේක කල් තියා ගන්න පුළුවන් මාසයකටත් වඩා. ඉතින් දැන් මෙන්න මේ විදිහට හොඳට මේක කවලම් කර ගන්නවා. පේනවනේ වෙන්න මේ වගේ ඔක්කොම කෑලි මිරිස් ටික දාගෙන දැන් මම මේක කවලම් කර ගන්නවා. ඊට පස්සේ මේකට අපි රස පමණට ලුණු එකතු කර ගන්නවා. මේ සීනි එහෙම නෙමෙයි යාළුවනේ. අපි මේ එකතු කරගන්නේ ලුණු. එකතු කරගෙන හොඳට මෙන්න මේ විදිහට කවලම් කරගන්න තමයි තියෙන්නේ. මෙන්න මේ වගේ. ඉතින් විනාඩියක් දෙකක් විතර මේක හොඳට මෙන්න මේ විදිහට අඩු ගින්දරේ සාමාන්‍ය අඩු ගින්දරේ කවලම් කරගන්න. මෙන්න මේ වගේ. ඊට පස්සේ දැන් අපි අර හදාගත්ත සෝස් එක තියෙන්නේ. අන්නේ සෝස් එක තමයි මේ එකතු කරගන්නේ. සියමල සීනි සෝස් එක. ඒක එකතු කරගෙන මෙන්න මේ වගේ හොඳට මේක කවලම් කරගන්න ඕනේ. මේක දාගත්තට පස්සේ ඉතින් විනාඩි දෙකක් විතර හොඳට මෙන්න මේ වගේ කවලම් කරන් තව විනාඩි 3ක් විතර ලිපේ තියන් බීමට බා ගන්න. ඊට පස්සේ ඉතින් මෙන්න තියෙනවා රසම රස චිලි පේස්ට් එක අපි හදාගත්ත පේනවනේ හොඳට තෙල් උඩින් පෑදෙන්න තියෙනවා. හරිම රසට තියෙනවා මේක කල් තියා ගන්න පුළුවන් බය නැතුව. මාසයකටත් වඩා අනිවාර්යෙන් ඔයා හදන්න. අලුත් අවුරුදු කෑම මේසෙට කිරිබතට චිලි පේස්ට් එකක් මේ විදිහට හදා ගන්න පුළුවන්. ඒ වගේම රයිස් එකක් හදලා ගෙදරට එන අමුත්තන්ට පිළිගන්වන්න මේ චිලි පේස්ට් එක ඔයාට හදලා කල් තියාම හදලා තියා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්.